ඕනෑම ළමයෙක් වැරදි කරයි. ළමුන් වැරදි වැඩ කරන බව නොදන්නා නරුමයින්ට විදුහල්පති තනතුරු පිරිනමා තිබෙන්නේ ඊටත් වඩා නරුමයින් බව නම් කිව යුත්තක් නොවේ. තම පාසලේ ඉගෙනුම ලබන දරුවන් කළ වැරදිවලට එම දරුවන් පොලිසියට බාර දීමට තරම් මේ නරුමයින් අද නිවට වී ඇත. සවන් දෙන්න මේ දරුවාගේ මව පවසන කතාවට. 26 වෙනිදා තමයි මේ ළමයා ඉස්කෝලේට පරක් වුණා. ඊපස්සේ ටිකක් වෙලා යනකොට ළමයා ටිකදර ආව තනියම බෑග් එකක්වත් නැතුව. ඇවිල්ලා අඬන්න පටන් ගත්තා ගේ කාවරි. මම ඉතින් ඇහුවා කිව්වේ නෑ. ඊට ටිකක් වෙලා යනකොට තව ළමයෙක් ආවා ළමයා බෑග් එක අරගෙන. මම ඇහුවා මොකද පුතේ කියලා. ඒ ළමයා කිව්වා මේ සද්ද නැතුව හිටියලා මම මොකුත්ම කිව්වේ නෑ. ඊට පස්සේ මොකද පුතේ කියලා කියනකොට ඒ ළමයා කිව්වා මේ සුරංගට පොලිසිය යන්න වෙලා නැන්දේ කියලා දැන් කිව්වා. ඒ ගමන ඇහුවා මේ ඇයි කියලා. දෙන්න මේ ගමන අඬන්න පටන් ගත්තා. අඬන්න පටන් ගන්නකොට ඊට අහනකොට කිව්වා මෙන්න මෙහෙම කුඩු වගේක් ගෙනහලා දීලා දීපාල් මේ ඉස්කෝලේට අහුණා. ඉතින් අපිට පොලිසියට යන්න කිව්වා කියලා. ඊට පස්සේ ඒ ගමන ඉතින් පහුවදා මම ඉස්කෝලේට ගියාම සර් කිව්වා මෙයා ඉස්කෝලේ යවුවා මම පහුවදා තියාගත්තේ නැහැ. ඉස්කෝලේට ගියාම ඊට පස්සේ මාත් ගියා ඉස්කෝලේට. ඉස්කෝලේට ගියාම මේ සර් කිව්වා ළමයා හිට යන ඉඳලා දෙක ඉස්කෝලේ වන්න එපා තියාගන්න ගෙදර. පොලිසිය ගිහිල්ලා ආවට පස්සේ ඉස්කෝලේට එන්න අසින්සා ටිකේ දෙන්න කිව්වා. ඊට පස්සේ මම ඉතින් සද්ද නැතුව එහෙම මුකුත් නොකී ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා පොලිසියට ගියා. දැන් සෙනසුරාදා පොලිසියට ගියා. පොලිසියට ගියාම පොලිසියදී මේගොල්ලෝ අර ලොකුම උසාවිය උසම තැනට පඩිනගල උඩට එක් කරගෙන ගිහලා ඒ රාලහන් තමයි විභාග කළේ. එහෙම කියලා හිටන් ළමයි කට්ටේට අවවාදයක් දුන්නා. ඊට පස්සේ ළමයි සමාව අරගෙන වැරද්ද පිළි අරගෙන පොලිසිය රාලහන් විලාටත් ඇඳලා අපිටත් ඇඳලා සමාව අරගෙන ගෙදර ආවා. ඊට පස්සේ අර දීපාල් කියන ළමයාගෙන් අහුවා. ඒ ළමයා කිව්වා මේ පාර අයිනේ කඩේක තියෙනවා ඒ කඩේන් තමයි ගෙනාවේ කියලා හිතා. ඒ පාරේ රාලහන් සැර කරා තව රාලහන් වලට කෝල් එකක් දීලා මේ මෙයා තියාගන්නවා ඒ ගෙනාවු කඩ පෙන්නන්න යන්න මෙයා ජිප් එකට දාලා අරන් යනවා කියලා හිතා. ඊළඟ මෙයා තියාගත්තා අපිට ගෙදර එන්න කිව්වා. අපි ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා දැන් සඳ මම ඉස්කෝලේට ගියා ප්‍රින්සිපල් සර් හිටියේ නැහැ. ඊට පස්සේ අඟහරුවාද ගියා. අඟහරුවාද ගියාම සර් කිව්වා මේ මම කිව්වා සර් මොකද මගෙන් ආවේ කියලා. මම කිව්වා සර් එන්න කිව්වා අසින් සාතිකේ ගෙනියන්න ඒකයි කිව්වා. ඔව් අසින් සාතිකේ අරන් ඵලයන් දැන් අරන් ඵලයන් අසින් සාතිකේ මේ උඹලා මම තියාගත්ත මේ අනිත් ළමයි ටික හදා ගන්න වෙන්නේ නැහැ. දැන් අරන් බලන්න. මම කිව්වා අනිත් සර් දැන් විභාගයට ප්‍රශ්න පත්‍ර වලට සාලි දීලා තියෙන්නේ. වෙන ඉස්කෝලයක් මේ හදිසිය දාගන්නත් බෑ. විභාගෙ ලියනකන් තියාගන්න කිව්වා. එහෙම තියාගන්නේ කොහොමද? උඹලා ළමයි පෙරවැරදි කරලා තියෙනවා. මේ අරන් පදලා ළමයා කිව්වා. මම කිව්වා සර් පෙරවැරදි කරලා තියෙනවා නම් පස්සේ ඒවා කියන්න එපාය. දන්නේ නැහැ මේ ළමයා අද මේ වැරද්ද තමයි කරලා තියෙනවා කියලා කියන්නේ. එතකන් අපි වැරදි කරලා තියෙනවා කියලා දන්නේ නැහැ කියලා හිතුවා. කමන්නේ දැන් අරන් පදයන් කියලා මට දුන්නා මේ හාෆ් සීට් කොලේකුයි පෑනෙකුයි. එයාගේ මේ සුදුම තියලා ලියන්න කියලා. ඊට පස්සේ මම ලිව්වා මේ මගේ ළමයා මේ ඉස්කෝලෙන් අස් කරලා දෙන්න කියලාට ලිව්වා එච්චරයි. එහෙම ලියලා ඉතින් අසරක් දෙන්න. ඊට පස්සේ එයා අසින් සාතිකේ දුන්නා මේ ඇසිරීම සාමාන්‍යයි වෙනත් පාසලකට යෑම සඳහා කියලා විතරයි අසින් සාතිකේ තියෙන්නේ. ඉතින් මම ඒක අරගෙන ගෙදර ආවා. ගෙදර ආවට පස්සේ මම ආයෙ පොලිසියට ගියා. මේ ළමයාට කුරුකාරයා කියලා ඉස්කෝලේ ගුරුවරු එක්කෙනෙකුයි මෙයාගේ පන්තියෙන් අහලා තියෙනවා මිස් කෙනෙක් පන්තියට ආවහම ඔයාලට ගුඩු මුදලාලි කෝ කියලා. මිස් කෙනෙක් අහලා තියෙනවා. මෙයා ගෙදර ඇවිල්ලා එකක් කිව්වා. ඊට පස්සේ සර් ප්‍රින්සිපල් සර් සැසීමේදී අහලා තියෙනවා. ඇහුවා මම කනටත් ඇහුණා. මම ශාලාව ඊට පස්සේ හිටියේ සර් කිව්වා කො ගුඩුකාරයා ආවද කියලා ප්‍රින්සිපල් ඇහුවා. ඊට පස්සේ මම ඒවට මුකුත් කිව්වේ නැහැ. ඒ ගාම ගියා පොලිසියට ඇවිල්ලා දැම්ම මෙහෙමයි ළමයාට අපහාස කරනවා ඉස්කෝලේ තස්සින් සාතිකේ දුන්නා ළමයාටත් අපහාස කරනවා කියලා පොලිසිය ලිව්වා. ඊට පස්සේ පොලිසියට විභාග කරපුවා ප්‍රින්සිපල් සර්ට දොස් කිව්වා. එහෙම කියන්න එපා රෝමෝ කියලා නම් දොස් කිව්වා. ඊට පස්සේ ගෙදර ආවා. ඊට පස්සේ ඉතින් මම මුකුත්ම කිව්වේ නැහැ ඉස්කෝලේට ආයේ ඇතුළට බැලුවේ නැහැ. මම පිට තැන් වල මේ වගේ තැන් වලට හැමදාම මම දාන්න කියන තැන් වලට ගියා. මට ළමයා ඉස්කෝලේට දාගන්න නැවතව ඕන නිසා. දැන් මේ මාසෙන් මම ඇවිද්දා. ඉස්කෝලේට දාගන්න ඕනේ. අනිත් ළමයි යනකොට මට ඉන්න බෑ. ඉස්කෝලේ යවන්න නැතුව දුකයි. ඉතින් මම හැමතැනම ඇවිද්දා මේ ළමයා ඉස්කෝලේට දාගන්න ඕනේ. සෑහෙන දුකක් මම විඳින්නේ මේ මාසෙ ඇතුළත ළමයා ගෙදර ඉන්නකොට. නෑ පිට වැදුරෙන් හැමදාම ඉස්කෝලේ යනවා ලෙඩකට නතර වුණේ නෑ. ඉතින් මට සෑහෙන දුකයි. මම ආයෙ නැවතවතාවක් ඉල්ලන්නේ මගේ ළමයා නැවතවතාවක් මේ අවුරුද්ද ඉවර වෙනකම් ඉස්කෝලේට දාලා දෙන්න කියලා. මේවා ගේන්නේ ලොකු මිනිස්සු. ඒ මිනිස්සුන්ට දඬුවමක් නැහැ. දැන් ගෙනාපු දීපාලටත් දඬුවමක් නැහැ. මගේ මේ අහිංසක ළමයාට විතරයි දඬුවම් දීලා තියෙන්නේ. දීපු මිනිස්සුන්ටවත් ගෙනාපු මිනිස්සුන්ට ලොකු තැන් වලින් ගෙනන කට්ටියටවත් කිසිම දඬුවමක් නැහැ. ප්‍රින්සිපල් ගුරුවරු දැනගන්න ඕනේ මේ ඉස්කෝලේ යවට වෙන්නේ මොනවද කියලා. ඒ මොකද ළමයි දන්නේ නැහැ නේ ඉස්කෝලේට ඇතුල් වුණාට පස්සේ ළමයි ඉස්කෝලේ ඉන්නේ. ඒකේ ඉන්න ඒ ගුරුවරු දෙමාපියෝ ගුරුවරුයි ප්‍රින්සිපල්යි දැනගන්න ඕනේ යවට වෙන්නේ මොනවද කියලා දැනගන්න ඕනේ. ඉස්කෝලේ ජරාම උනේ මේ ප්‍රින්සිපල් නිමල් ගුණවර්ධන කියන ඉස්කෝලේ එයා ආවට පස්සේ තමයි. නැවත වතාවක් ළමයි ඉස්කෝලේට දාගන්න කියලා මට පණිවිඩය වුණා. එයාගේ සමාව ගන්න කියලා. මම නම් සමාවක් දෙන්නේ නැහැ ඔයාට. ලියුමක් දෙන්නේ නැහැ. පාසල තුල විනය පවත්වාගෙන යා නොහැකි නම් ඉන් කියවෙන්නේ විදුහල්පතිගේ අදක්ෂභාවය හා නොසුදුසු බවයි.
මේ දරුවා මගේ නොවේ, ඔබගේද නොවේ. එහෙත් අපේ නිහඬව සිටියා ඇති. කතා කරන්න.